අපිට බොහෝ වෙලාවට මනින්න අවශ්‍ය වෙන දෙයක් තමයි අපේ රුධිර පීඩනය කියන දේ. හැබැයි අපිට රුධිර පීඩනය මැනගන්නට අවශ්‍ය නම් අපි බොහෝ වෙලාවට කරන්නේ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ඉන්න වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිහිල්ලා අපේ රුධිර පීඩනය මැනගන්න. හැබැයි අපි හිතමුකෝ යම් පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයා අධිරුධිර පීඩනය වගේ තත්ත්වයකින් පෙළෙනවා. ඒක නිසා දෛනිකව මේ රුධිර පීඩනය මැනගන්න ඕන. අන්න ඒ අවස්ථාවේදී ගෙදරදී Tamanට පහසු වෙලාවක රුධිර පීඩනය මැන ගැනීම සඳහා පුළුවන් වෙන පුංචි මැෂින්ස් තියෙනවා නේද? දැන් අපිට බොහොම සාමාන්‍යයෙන් තරමක මිලක් වුණත් මේ වගේ මැෂින් එකක් තියෙනවා නම් ඔබට ගෙදරදීම රුධිර පීඩනය මැන ගන්නට පුළුවන්. හැබැයි මීට අමතරව දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක ස්මාර්ට් වොච් වලිනුත් අපිට රුධිර පීඩනය මැන ගන්නට පුළුවන්. ඉතින් ඒ ස්මාර්ට් වොච් එකක් ගත්තොත් එහෙම මේ ස්මාර්ට් වොච් එකේ මේ පිටිපස්සේ තියෙන සෙන්සර් එකක්. ඒ සෙන්සර් එකෙන් ඔබට පුළුවන් රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය, ඒ වගේම heart rate එක, ඊළඟට blood pressure එකත් මැන ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබේ නිින්ද ගැනත් සෑහෙන තොරතුරු ප්‍රමාණයක් මේ ස්මාර්ට් වොච් එකෙන් කියනවා. ඔබට නිින්ද ගියාද, එහෙම නැත්නම් ඔබ ඩීප් ස්ලීප් එකක ගැඹුරු නිින්දකද හිටියේ, අඩ නිින්දේද ඔබේ නිදා ගන්න කාලය ගෙවුනේ, මේ වගේ දත්ත විශාල ප්‍රමාණයක් ඔබට එකතු කරගන්නට පුළුවන්. ඒ වගේම ඔබට මතකද විශේෂයෙන්ම කොවිඩ් සමයේදී අපේ රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය කොයිතරම්ද කියන එක මැනීම සඳහා අර පල්ස් ඔක්සිමීටර් කියලා එකක්, මෙන්න මේ වගේ කුඩා උපකරණයක්, ඒකේ ඩිස්ප්ලේ එකක් තියෙනවා මේ වගේ ඉස්සරහා. අපිට පුළුවන් මේක ඇඟිල්ලට දැම්මහම අපිට කියනවා අපේ රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය කොහොමද, කොච්චර ප්‍රමාණයකින් අඩු වැඩි වෙනවද කියන එක. දැන් මේකේ තියෙන කුඩා ලයිට් එකක්. හැබැයි මේ ලයිට් එකෙන් තමයි මේ ඔක්කොම දත්ත ටික අපිට එකතු කරලා දෙන්නේ. කොහොමද මේ වැඩේ කරන්නේ? දැන් ස්මාර්ට් වොච් එකෙත් පිටිපස්සේ තියෙන ලයිට් එකක්. කොහොමද ලයිට් එකකින් අපේ ඇඟ සිදුරු කරන්නෙත් නැතුව, රුධිරය ගන්නෙත් නැතුව මේ සියලුම දත්ත ඔබට ලබා දෙන්නේ. ඒ වගේම අර මම ඔබට කලින් පෙන්නපු ගෙදරදීම අපේ රුධිර පීඩනය මැන ගැනීමට භාවිතා කරන උපකරණය කොහොමද වැඩ කරන්නේ? එකපාරට මේ අතට කෆ් එක දාලා තියෙද්දි තද වෙනවා, ඊට පස්සේ ආපහු හිමීට ඒක බුරුල් වෙනවා. මොකද්ද මෙතනදී වෙන ක්‍රියාවලිය කියන එකත් යම් විදිහකට පැහැදිලි කරලා දෙන්න වගේම අපි මේවා ටික සංසන්දනය කරලා බැලුවොත් මේවෙන් ලැබෙන අගයන්, මේ ඉන්ෆ්ලේටබල් කෆ් එකක්, එහෙමත් නැත්නම් අර කුඩා මැෂින් එකකින් මනින රුධිර පීඩනය, ඊළඟට ස්මාර්ට් වොච් එකකින් මනින රුධිර පීඩනය සහ වෛද්‍යවරයෙක් විසින් වෛද්‍ය මධ්‍යස්ථානයකදී මනින රුධිර පීඩනය කොයිතරම් නිවැරදිද, මොකද්ද වඩාත්ම නිවැරදි කියන එක සම්බන්ධවත් යම් අදහසක් ඔබට ලබා දෙන බලාපොරොත්තුවන් තමයි අද වැඩසටහන ඔබ වෙත මම අරගෙන එන්නේ. ඉතින් හිතවතුනි, ඔබ දන්නවා අපේ ප්‍රායෝගික ජීවිතයට වැදගත් වෙන විද්‍යාත්මක සංසිද්ධි බොහොම ප්‍රායෝගික විදිහට, ඒ වගේම බොහොම සරල භාෂාවෙන් ඔබත් එක්ක බෙදා හදා ගන්න මම සමීර පෙරේරා, මම වෘත්තීන් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක් විදිහට ඇමරිකානු එක්සත් ජනපදයේ සේවය කරනවා. හිතවතුනි, අපි මුලින්ම මේ උපකරණ ගැන කතා කරන්නට කලින් අපි රුධිර පීඩනය කියන එක බොහොම සරලව තේරුම් ගන්න උත්සාහ කරමුකෝ. අපි හැමෝම දන්න අගයක් නෙමෙයි. 120යි 80යි කියන අගයන් දෙක හැමෝම වගේ දන්න. ඕක ඇහුවාම මගේ 120ට වැඩි හෝ 120ට අඩුයි හෝ ඔහම අගයක් ඔළුවට එනවා. දැන් මොකක්ද 120 කියන්නේ, මොකක්ද 80 කියන්නේ කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම බොහෝ දෙනෙක් ඕක දන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ඔබ මේ වගේ මොනිටර් එකක් ගත්තොත් එහෙම මේ මොනිටර් එකේ ගහලා තියෙනවා උඩ එක තැනක සිස්ටොලික් ප්‍රෙෂර් කියලා. එතකොට තවත් තැනක ගහලා තියෙනවා ඩයස්ටොලික් ප්‍රෙෂර් කියලා. එතකොට සිස්ටොලික් ප්‍රෙෂර් කියන එකට අපි සිංහලෙන් නමක් දෙනවා සංකෝචන පීඩනය කියලා. අනිත් එකට ඩයස්ටොලික් ප්‍රෙෂර් කියන එකට අපි නමක් දෙනවා විස්තාර පීඩනය කියලා. දැන් සංකෝචන පීඩනය කියන්නේ ඔබේ හදවතේ තියෙන මාංශ පේශි ටික තද වෙලා හැකිලිලා මේ රුධිරය පොම්ප කරන අවස්ථාවේදී ඒ ලබා දෙන පීඩනය තමයි මේ ඉහළගේ, එහෙමත් නැත්නම් 120යි රසදිය මිලිමීටර කියලා ඉවරලා දක්වන්නේ. අන්න ඒ අගේ, එහෙමත් නැත්නම් සිස්ටොලික් ප්‍රෙෂර් එක. ඊළඟට හෘදය ඉහිල් වෙනවානේ. නැවතත් රුධිරය හෘදය ඇතුළට පුරව ගන්නට අවශ්‍යයි පොම්ප කරන්නට කලින්. ඉතින් මේ හෘදය ඉහිල් වෙනකොට ඒ අවස්ථාවේදී ඔබේ ධමනි තුල තියෙන පීඩනයට තමයි මේ ඩයස්ටොලික් ප්‍රෙෂර් එක, එහෙමත් නැත්නම් විස්තාර පීඩනය කියලා කියන්නේ. ඒ අගේ තමයි 80යි කියලා සාමාන්‍යයෙන් අපි දකින්නේ. එතකොට ආපහු මම කියනවා නම් වැඩි අගේ පෙන්නන 120ක් වගේ පෙන්නන අගේ තමයි මේ සිස්ටොලික් ප්‍රෙෂර් එක, එහෙමත් නැතිනම් සංකෝචන පීඩනය කියන්නේ. අඩු අගයක් පෙන්නන එක තමයි විස්තාර පීඩනය කියලා කියන්නේ. දැන් ඔබට ඒ කතාව පැහැදිලි. දැන් ඊළඟ කතාව තමයි අපි මේ වගේ ඉන්ෆ්ලේටබල් කෆ් එකක් තියෙන රුධිර පීඩනය මනින ගෙදරදී මනින උපකරණයක් අරගෙන මේක දැම්මහම අපේ අතේ සාමාන්‍යයෙන් මේ හරියට නිදාන්නේ නේද? බොහෝ වෙලාවට මනින්නේ වම් අතෙන්. දකුණු අතෙනුත් නෙමෙයි. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවානේ. ඇයි වම් අතෙන් මනින්නේ?
මේක දකුණු අතෙන් මනින්න බැරිද? ඇයි මෙතනටම දාන්නේ? මේක මේ බාහුවේ මේ හරියට දැම්ම නම් හරිනේ නේද? කකුලෙන් මනින්න බැරිද රුධිර පීඩනය? ඔය වගේ දේවල් ඔබට හිතිලා නැද්ද? දැන් ඒකට ප්‍රධාන හේතුවක් තමයි අපේ හෘදයට වඩාත්ම ආසන්නෙන්. දැන් මේ හෘදයට අදාළ පීඩනයක් නේ මනින්නේ. එතකොට හෘදයට වඩාත්ම ආසන්නෙන් තියෙන ස්ථානයකින් තමයි රුධිරය පීඩනය මනින්නේ. ඉතින් ඒකින්ද විශේෂයෙන්ම මේ වම් අතේ මේ ප්‍රදේශයෙන් මනින එක වඩාත්ම නිවැරදි. ඒ වගේම හෘදයෙන් එන මහා ධමනිය කියලා ධමනියක් තියෙනවා. ඉතින් අන්න ඒ ධමනියෙන් මේ රුධිරය අරන් යන තවත් ධමනියක් තියෙනවා. ඉතින් මේ ධමනියේ වඩාත්ම නිර්වද්‍ය අගයක් අපිට ලබා ගන්න පුළුවන් මේ බ්ලඩ් ප්‍රෙෂර් එක සම්බන්ධව මෙතනින් මැන්නොත්. දැන් දකුණු අතෙනුත් සමහර වෙලාවට වෛද්‍යවරුන් ඔබ දැකලා ඇති මනිනවා. වමෙනුත් මැනලා දකුණිනුත් මනිනවා. දැන් බොහෝ වෙලාවට ඊටා කුඩා වෙනසක් තමයි මේ වම සහ දකුණ අත තියෙන රුධිර පීඩනයන් අතර වෙනස තියෙන්නේ. සාමාන්‍යයෙන් රසදිය මිලිමීටර 5ක් 10ක් වගේ ඊටා කුඩා අගයක් තමයි තියෙන්නේ. ඒ අගය ගොඩක් වැඩි නම් එතකොට වෛද්‍යවරු දන්නවා මෙතන මොකක් හෝ ප්‍රශ්නයක් තියෙනවා කියන එක ඔවුන්ට තේරුම් ගන්නට පුළුවන් කමක් තියෙනවා. ඔවුන් මේ සම්බන්ධව ඉතාමත් හොඳට දැනුවත් නිසා. දැන් ඊළඟට අපි කල්පනා කරලා බලමු මේ කෆ් එක මෙතනට දාලා වෛද්‍යවරයා දැන් නම් අර ඩිජිටල් ඒවා තියෙන ඉඳ බටන් එකක් එබුවාම මේක තද වෙනවා නේද? දැන් මේ තද කරන්නේ ඇයි? එතනදී වෙන්නේ මෙන්න මේකයි හිතවතුනි. තද කරනකොට ඔබේ ගෙදරදී ඔබ මනින කුඩා උපකරණයක් තියෙනවා නම් රුධිර පීඩනය මනිනකොට ඒකෙත් වෙන්නේ මේ කතාවම තමයි. තද වෙනකොට එක් අවස්ථාවකදී පීඩනය අපේ හදවතින් ලබා දෙන පීඩනය. ඒ කියන්නේ අර මම ඔබට කිව්වේ සංකෝචන පීඩනය. එහෙමත් නැතිනම් සිස්ටොලික් ප්‍රෙෂර් කියලා කිව්වේ ඒකට වඩා වැඩි පීඩනයකින් ඔබේ අතේ මේ ඉහළ තියෙන ඒ ධමනිය තද කරනවා. දැන් එතකොට ඔබේ රුධිර ගමනාගමනයේ මේ අතේ සිදුවන යම් ප්‍රමාණයකට අඩපණ වෙනවා. ඊට පස්සේ මේක ක්‍රමයෙන් ආපහු ඉහිල් වෙනවා නේද? තද වෙලා ආපහු ක්‍රමයෙන් ඉහිල් වෙනවා නේ අර හුලන් ටික ගිහිල්ලා. දැන් ඒ ක්‍රමයෙන් ඉහිල් වෙනකොට එක අවස්ථාවක් එනවා ඔබේ අත තද වෙලා තියෙන පීඩනය හදවතින් ලබා දෙන සංකෝචන පීඩනයට වඩා අඩු වෙන. ඒ කියන්නේ හදවතින් දැන් වැඩි පීඩනයක් එනවා. අන්න ඒ අවස්ථාවේදී අර අඩපණ වෙලා තිබිච්ච රුධිර ගමනාගමනය නැවතත් සක්‍රිය වෙලා රුධිරය ගමන් කරන්න පටන් ගන්නවා. අන්න ඒ අවස්ථාවේදී තමයි තියෙන පීඩනය තමයි ඔබට මේ සිස්ටොලික් ප්‍රෙෂර් එක එහෙමත් නැත්නම් සංකෝචන පීඩනයේ විදිහට ඔබේ ඒ සෙන්සර් එකෙන් මැනලා ඊට පස්සේ ඔබට අගයක් පෙන්නනවා. ඊළඟට සම්පූර්ණයෙන්ම නැවතත් රුධිරය සාමාන්‍ය පරිදි යථා තත්වයටපත් වෙලා ඔබේ ධමනි ඉහිල් වෙලා රුධිරය ගමන් කරන අවස්ථාවේදී තියෙන පීඩනය තමයි ඔබට මේ මැෂින් එකෙන් බලලා කියන්නේ හරි මෙන්න මේ අගේ තමයි ඩයස්ටොලික් ප්‍රෙෂර් එක එහෙමත් නැත්නම් විස්තාර පීඩනය කියන එක. දැන් වෛද්‍යවරයෙක් මනින එකයි මැෂින් එකෙන් මනින එකයි අතර තියෙන වෙනස මොකක්ද කියලාත් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලමු. දැන් වෛද්‍යවරයෙක් කියන්නේ බොහෝම ලොකු පුහුණුවක් තියෙන ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තියෙන පුද්ගලයෙක්නේ. දැන් ඒ වෛද්‍යවරයා හෝ වරිය මේක මනිනකොට ඔවුන් බොහෝ වෙලාවට කරන දෙයක් තමයි මේක පීඩනයට ලක් කරන ගමන් ස්ටෙතස්කෝප් එකක් වේදනලාවක් මේ අතේ ධමනියට තියලා අහගෙන ඉන්නවා කොයි අවස්ථාවේදීද මේ රුධිර ගමනාගමනය පටන් ගන්නෙ. විවිධ ඒ ධමනිවල සිදුවන සංකෝචනයන් සහ ඉහිල් වීම සම්බන්ධව ඒ අහගෙන ඉන්නවා. දැන් මේ කතාව අපිට ගෙදරදී බලන්න බෑ. දැන් අන්න ඒක නිසා බොහෝ වෙලාවට මේ වෛද්‍යවරයෙක්ගෙන් මනින රුධිර පීඩනය වඩාත්ම නිවැරදි ඔබ ගෙදරදී මනින අගයකටත් වඩා. හැබැයි දැන් ගෙදරදී මයින්න මැෂින් එකෙන් කොහොමද මැනෙන්නේ? ඒකත් නිවැරදි බොහෝ දුරට ඔබ හරියට මයින්නවා නම් මම කියන්නම් ඔබ කරන වැරදි දේවලුත් මේ සෙන්සර් එකට අදාළව සෙන්සර් එක වැරදි විදිහට භාවිතා වෙන අවස්ථාවල් ගැනත් මම කතා කරන්නම් තව ටිකකින්. මේ ඉන්ෆ්ලේටබල් කෆ් එකේ ගෙදරදී මයින්න මැෂින් එකේ තියෙන කෆ් එකේ තියෙනවා පුංචි සෙන්සර් එකක්. එතකොට අපි මේකට කියනවා මේ ඔසිලෝමෙට්‍රික් මෙතඩ් එකක් කියලා. ඒ සෙන්සර් එකෙන් තමයි අර වෛද්‍යවරයා ස්ටෙතස්කෝප් එකෙන් කරන වැඩේ කරන්නේ. ඒ කියන්නේ ඔබේ අතට දාපු ඒ කෆ් එක තද වෙලා තිබිලා ඊට පස්සේ ක්‍රමයෙන් නිහිල් වෙනකොට මුලින්ම රුධිර ගමනාගමනය යථා තත්ත්වයට පත් වෙන්නට පටන් ගන්න අවස්ථාවේදී ඔබේ ඒ ධමනි ඉහිල් වෙන අවස්ථාවේදී සිදුවන ඒ කුඩා ප්‍රසාරණයන් අර සෙන්සර් එකෙන් මයින්නවා. අන්න ඒ අවස්ථාව තමයි එයා රෙජිස්ටර් කරලා ඔබේ මැෂින් එකේ තියෙන ඒ පුංචි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකෙන් ගණනය කරලා තමයි ඔබට අගයක් දෙන්නේ. ඉතින් මෙන්න මේ කාරණාව දෙක තමයි වෙනසකට තියෙන්නේ. වෛද්‍යවරයා වඩාත් සාර්ථකව ශබ්දය හොඳට අහගෙන ස්ටෙතස්කෝප් එකෙන් බලලා කියනවා. ගෙදරදී මයින් මැෂින් එකේදී අපි සෙන්සර් එකක් මත පදනම් වෙනවා අපිට එයා විශ්වාස කරන්න සිද්ධ වෙනවා. හැබැයි මේකෙන් ලැබෙන අගයත් ගෙදරදී මයින් අගයත් බොහෝ දුරට සාර්ථකයි ඔබ හරියට මැන්නොත්. දැන් ගෙදරදී කරන වැරදි මොනවද? වැරදි තමයි එකක් සමහර වෙලාවට ඔබට මේක මයින ආකාරය සම්බන්ධව හොඳ දැනීමක් නැතිනම් ඔබ ගෙදර වැඩ කර ඉන්න ගම සමහර වෙලාවට කුස්සිය මොනවා හරි වැඩක් කර ඉන්නවා වත්ත පිටිය වැඩක් කර ඉන්නවා ඇඟට අපහසුයක් දැනෙන ගමන් දුවගෙන ඇවිල්ලා මේක දාලා මයින්නවා. ඉතින් එතකොට හම්බ වෙන අගය
වැරදි. ඇයි බොහෝ වෙලාවට ඔබ එළිය ඇවිද හිටියනම් ඔබේ heart rate එක වැඩි වෙලා තියෙන්නේ. ඔබේ රුධිර පීඩනය යම් විදිහකට වැඩි වෙලා තියෙන්නේ. එතකොට මේ මයිනාගේ වැරදි. ඊළඟට ඔබ හොඳ කෝප්පයක් බීලා ඇවිල්ලා මයිනවා රුධිර පීඩනය ගෙදරදී. ඉතින් එතකොටත් ඔබට ලැබෙන අගේ වැරදි. ඒකට හේතුව තමයි කෝපි කියන දේ ගත්තොත් එහෙනම් මේක කැෆීන් තියෙනවා. ඉතින් කැෆීන් හින්දා අපේ හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා. ඒක හින්දා අපේ රුධිරයට යම්කිසි බලපෑමක් ඇති වෙනවා. ඒ වගේම සමහරලාට වැරදි ඉරියව්වක්. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ කකුලක් පිට කකුලක් දාගෙන ඒ වගේ ඇඟ රිලැක්ස් කරන්නේ නැතුව ඉඳලා මැන්නොත් එහෙම මේ ගෙදරදී මයින සෙන්සර් එකකින් හරියට ඒ රුධිරගත පීඩනය ඔබට නොලැබෙන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ දේවල් සම්බන්ධවත් ඔබ දැනුවත් වෙන්නට ඕන. ඔබ ගෙදරදී නිතර රුධිර පීඩනය මනින කෙනෙක් නම්. ඉතින් මම මෙහිදී වඩාත්ම මේ එම්ෆසයිස් කරන්නේ එහෙම නැත්නම් අවධාරණය කරන්නේ එහි තියෙන වෛද්‍ය විද්‍යාත්මක කතාව නෙමෙයි මේ සෙන්සර්ස් වැඩ කරන එහෙම නැත්නම් අපි මේවා කොයිතරම් විශ්වාස කරනවාද කියන කාරණාව. වඩාත් නිවැරදි මේවා බොහෝ වෙලාවට හැබැයි ඔබ හරියට මනිනවා නම්. එතකොට ඊළඟ කාරණාව තමයි මම ඔබට කිව්වා මේ ස්මාර්ට් වොච් එකකින් අපිට පුළුවන් අපේ රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය, heart rate එක සහ blood pressure එක මැන ගැනීම සඳහා විශේෂයෙන්ම අපේ තරුණයෝ දැන් මේ active lifestyle එකක් අරන් යනවා නම් ඒගොල්ලෝ gym යනවා, දුවනවා, ඒ වගේ දේවල් වලදී අපි කියන දහනය වෙච්ච කැලරි ප්‍රමාණය, දුවපු දුර මේ හැම දෙයක්ම දත්ත විදිහට ලබා ගන්න පුළුවන්. කොහොමද ඔරලෝසුවකින් මේ වැඩේ කරන්නේ කියන කාරණාව අපි පොඩ්ඩක් බලමුකෝ. සාමාන්‍ය ස්මාර්ට් වොච් එකක් ගත්තොත් එහෙම එහිදී භාවිතා වෙන ප්‍රධානතම සෙන්සර් එක වෙන්නේ ලයිට් එකක්. එතකොට මොන වගේ ලයිට් එකක්ද? දැන් මේකේ නම් මේ පිටිපස්සේ තියෙනවා ඔබට පේනවා ඇති මේ කොළ පාට ලයිට් එකක්, ග්‍රීන් ලයිට් එකක් තමයි තියෙන්නේ. දැන් මෙතන තියෙනවානේ ප්‍රශ්න දෙකක්. එකක් තමයි කොහොමද ලයිට් එකකින් අපේ ඇඟ ඇතුලේ තියෙන දෙයක් බලන්නේ. දෙවනි කාරණාව තමයි ඇයි කොළ පාට ලයිට් එකක්? ඇයි මේක නිල් පාට හෝ රතු පාට හෝ කහ පාට නොඋනේ කියන කාරණාවක් තියෙනවා. අපි මේ දෙකම තේරුම් ගන්නට උත්සාහ කරමු. මේ ලයිට් එකක් භාවිතා කරලා අපේ ජෛව දත්ත ලබා ගන්න ක්‍රමයට කියනවා ෆොටෝ ප්ලැතිස්මෝග්‍රැෆි. දැන් ෆොටෝ කියන්නේ ලයිට් කියන අර්ථයෙන්. එතකොට ප්ලැතිස්මෝග්‍රැෆි කියලා කියන්නේ මේ තොරතුරු ලබා ගැනීම ඒ ක්‍රමයට. දැන් මේ ක්‍රමයේදී මේ කොළ පාට ලයිට් එකක් භාවිතා කරන එක කාරණාවක් තමයි දැන් අපේ මේ රුධිර නාලිකාවල ගමන් කරන රුධිර සෛල එහෙම නැත්නම් රතු රුධිරාණු සෛලය රතු පාටයි. එතකොට ඔබ දන්නවා අපේ රුධිර රතු පාට වෙලා තියෙන හිමොග්ලොබින් කියන ඒ ප්‍රෝටීනය නිසා. මම මේ හිමොග්ලොබින් ගැන කිව්වේ ආපහු මම කතා කරන හිමොග්ලොබින් ඇයි අපිට වැදගත් වෙන්නේ කියලා මේ පල්ස් ඔක්සිමීටර් එකකින් ඔක්සිජන් සාන්ද්‍රණයේ මනින කාරණාව ඔබට මම පැහැදිලි කරලා දෙනකොට දැන් මේ කොළ පාට ආලෝකය අපේ හම හරහා ගිහිල්ලා මේ රුධිර නාලවල ගමන් කරන ඒ රතු රුධිරාණු වලින් උරා ගන්න. කොහොමද එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි රතු පාටට තියෙන කම්ප්ලිමෙන්ටරි කලර් එක තමයි කොළ පාට. එතකොට මේ රතු පාට දෙයක් විසින් කොළ පාට ලබා ගැනීම එහෙම නැත්නම් උරා ගැනීම, ඇබ්සෝබ් කර ගැනීමේ තියෙන හැකියාව වැඩි. දැන් මේ ඔරලෝසුවෙන් කොළ පාට මේ මෙතන තියෙන ලයිට් එකෙන් එහෙම නැත්නම් මේ සෙන්සර් එකෙන් කොළ පාට ආලෝකය දුන්නාම හමහරහා විනිවිද ගිහිල්ලා රුධිර සෛල වලින් යම් ප්‍රමාණයක් කොළ පාට ආලෝකය අවශෝෂණය කරගන්නවා. ඉතිරි ටික නැවත පරාවර්තනය වෙලා මේ සෙන්සර් එකටම එනවා. එතකොට මේ ඔරලෝසුවේ තියෙන කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක දන්නවා. හරි මම අපි හිතමුකෝ මේ ආලෝකයේ 100ක් දුන්නා ආපහු ආවේ 20යි. එතකොට අන්න ඒ වගේ සම්පූර්ණ ලබා දීපු ප්‍රමාණය සහ පරාවර්තනය වෙලා ආපු ප්‍රමාණය අතර තියෙන වෙනස ගණනය කරනවා. අන්න ඒ වෙනස භාවිතා කරලා මේකේ තියෙන පොඩි ඇල්ගොරිතම් එකක්. ඒ ඇල්ගොරිතම් එකෙන් තමයි අපිට කියන්නේ හරි ඔබේ රුධිර පීඩනය මේ පමණයි කියලා. ඒ කොහොමද? ඒක වෙන්නේ ඔබ දන්නවා ඔබේ හෘදය සංකෝචනය වෙනකොට සහ විස්තාරය වෙනකොට. ඒ කියන්නේ හැකිලෙනකොට සහ රිලැක්ස් වෙනකොට මේ අපේ රුධිර නාලිකා තුල ගමන් කරන රතු රුධිරාණු ප්‍රමාණය ඉතා සුළු වෙනස් වීමක් සිදු වෙනවා. අන්නේ සුළු වෙනස් වීම තමයි මේ ලයිට් එකෙන් මයින්. එහෙම නැත්නම් මම ඔබට පැහැදිලි කරපු ක්‍රමයෙන් මනින්නේ. දැන් ඒකෙන් ඇල්ගොරිතම් එකේ භාවිතා කරලා ඔබට බ්ලඩ් ප්‍රෙෂර් එක මෙච්චරයි, ඒ වගේම heart rate එකත් මෙච්චරයි කියලා ඉවරලා ඔන්න අගයක් ඔබට දෙනවා. ඊළඟට තවත් දෙයක් තමයි ඔබ දැකලා ඇති මේ රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය මැනීම සඳහා භාවිතා කරන පල්ස් ඔක්සිමීටර් එක. දැන් සමහර ඔරලෝසුත් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ටිකක් high end smart watches. ඒ කියන්නේ Samsung එකෙන් ආපු ඒවා, ඊළඟට Apple සමාගමෙන් ආපු ඒවා වගේම Huawei වලින් ආපු ඒ smart watches තියෙනවා. දැන් ඒවා ඉතාමත්ම සංවේදී අපේ රුධිර පීඩනයට, ඒ වගේම රුධිරගත ඔක්සිජන් ප්‍රමාණයට සහ අපේ heart rate එක සහ sleep cycle එක මැනීම සඳහා. දැන් තවත් එකක් ඇවිල්ලා තියෙනවා මේ අතට දාන ඒ බෙල්ට් එකේ තියෙනවා අර මම ඔබට පෙන්නුවා වගේ inflatable අර blood pressure එක මයින මැෂින් එක පෙන්නුවේ. ඒ වගේ මේ inflatable cuff එකක් තියෙනවා. එතකොට තද වෙලා අර වගේම හරියටම ඔබේ රුධිරගත
ඒ පීඩනය තාමත් නිවැරදිව මැනගන්නට පුළුවන් ක්‍රමයකුත් දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා ටිකක් මිලෙන් අධිකයි. ඉතින් මේ කොහොම වුණත් රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය මැනීම සඳහා විශේෂයෙන්ම ওই කොවිඩ් කාලෙදී වගේ භාවිතා කරපු පල්ස් ඔක්සිමීටර් එක තියෙන්නේ කොළ පාට ආලෝකය නෙමෙයි. ඒකේ තියෙන්නේ රතු පාට ආලෝකයයි IR ලයිට් එක. එහෙමත් නැතිනම් අදෝ රක්ත ආලෝකය තමයි තියෙන්නේ. කිරණ තමයි තියෙන්නේ. මොකද ඒකට ආලෝකය කියනකටත් වඩා කිරණ කියන එක නිවැරදි. ඒක අපේ දෘශ්‍ය ආලෝක සීමාවෙන් ටිකක් එපිට තමයි තියෙන්නේ. දැන් හිතවතුනි මේ තියෙන්නේ ඒ වගේ පල්ස් ඔක්සිමීටර් එකක්. එතකොට මේක ඇතුලේ තියෙනවා කුඩා ලයිට් එකක්. මම මේ රූපේ පෙන්නනවා වගේ. දැන් මේක අපේ ඇඟිල්ල එකට දැම්මහම එයාට පුළුවන් වෙනවා මේ ආලෝක වර්ග දෙක. ඒ කියන්නේ රතු පාට ආලෝකය සහ අදෝ රක්ත කිරණ අපේ හම හරහා යවන්නට යවලා එතනදී සිදුවන දේ තමයි අපේ හදවතෙන් එන රුධිරයේ තියෙන වර්ග දෙකක්. එකක් තමයි ඔක්සිජනීකృత රුධිරය. අපි ඒකට කියනවා ඔක්සිජනේටඩ් බ්ලඩ්. ඒකේ ඔක්සිජන් ප්‍රමාණය වැඩි. හිමොග්ලොබින් කියන සංයෝගය ඔක්සිජන් සමග බැඳිලා තියෙන මේ අවස්ථාවේදී. තව එකක් තියෙනවා ඔක්සිජනීකృత රුධිරය. ඒ කියන්නේ ඔක්සිජන් රහිත රුධිරය ඩීඔක්සිජනේටඩ් බ්ලඩ්. ඒතකොට ඩීඔක්සිජනේටඩ් බ්ලඩ් වල තියෙන හිමොග්ලොබින් වල ඔක්සිජන් බැඳිලා නැහැ. දැන් මෙන්න මේ වර්ග දෙක ආලෝකය මගින් වෙන් කරගන්නට පුළුවන්. කොහොමද? ඔක්සිජනීකృత රුධිරයට හැකියාව තියෙනවා අර අදෝ රක්ත කිරණ වැඩිපුර අවශෝෂණය කරගන්නට. හැබැයි රතු පාට ආලෝකය අවශෝෂණය කරගන්නේ නැහැ. රතු පාට ආලෝකය රුධිර සෛල හරහා ගමන් කරනවා. ඊළඟට ඔක්සිජන් රහිත රුධිරය මේකේ අනිත් පැත්ත. ඔක්සිජන් රහිත රුධිරය රතු පාට ආලෝකය වැඩිපුර අවශෝෂණය කරගන්නවා. IR ආලෝකය එහෙම නැත්නම් අදෝ රක්ත ආලෝකය මේ රුධිර සෛල හරහා ගමන් කරන්නට ඉඩ දෙනවා අවශෝෂණයකින් තොරව. දැන් අපේ සෙන්සර් එක දන්නවා අදෝ රක්ත කිරණ කොපමණ ප්‍රමාණයක් දුන්නද රතු පාට ආලෝකයේ කොපමණ ප්‍රමාණයක් දුන්නද කියලා. එතකොට කොපමණ ප්‍රමාණයක් රුධිරය මගින් උරාගත්තද කොපමණ ප්‍රමාණයක් ආපහු ආවද මේ සෙන්සර් එකට. එහෙමත් නැතිනම් රිෆ්ලෙක්ට් වෙලා ආවද කියන එක ගණනය කරනවා. අන්න ඊට පස්සේ මේ මැෂින් එකේ තියෙන කුඩා ඒ ඇල්ගොරිතම් එක එහෙමත් නැත්නම් කුඩා මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකෙන් එයා ගණනය කිරීම කරලා අපේ රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය පර්සන්ටේජ් එකක් විදිහට දෙනවා. ඉතින් මේක කොයිතරම් නිවැරදිද? ඉතින් මේක ඉතාමත්ම නිවැරදි. හැබැයි හොඳ තත්ත්වයේ පල්ස් ඔක්සිමීටර් එකක් භාවිතා කරනවා නම් මේ පේමන්ට් එකේ හෝ එහෙමත් නැතිනම් මේ කුඩා මොකක් හරි කඩේකින් ගන්න පුංචි ඔය අඩු මුදලකට ගන්න තියෙනවා තරම්ම නිවැරදි වෙන්නේ නැහැ. මේවා දැන් ඉතා බහුලව විකිනෙන්න තියෙන නිසා මම මේ කියන්නේ හොඳ තත්ත්වයේ මේක කියන සර්ටිෆයිඩ්. ඒ කියන්නේ සර්ටිෆිකේට් එකක් එවනවා සාමාන්‍යයෙන් මේක මෙත් පමණක් නිවැරදි කියලා. ඉතින් අන්න එවැනි දෙයකින් මයින් එක ඉතාමත් නිවැරදි. දැන් වෛද්‍ය මධ්‍යස්ථානවල රෝහල් වල පවා මේ පල්ස් ඔක්සිමීටර් එක තමයි භාවිතා වෙන්නේ. මෙතන තියෙනවා තවත් පුංචි ගැටලුවක්. ඒ තමයි මේ ස්මාර්ට් වොචස් සහ පල්ස් ඔක්සිමීටර් එකෙන් මනින අගයන් අපේ හමේ වර්ණය මත රඳා පවතින. දැන් සුදු හමක් තියෙන කෙනෙකුට සුද්දෙක් කියලා හිතමුකෝ. ඒ පුද්ගලයාගේ මනින එයාගේ හම හරහා මේ ආලෝකය බොහොම පහසුවෙන් යන්නට පුළුවන්. මොකද හමේ තියෙන වර්ණක ප්‍රමාණය එයාගේ අඩුයි. නමුත් කළු හමක් තියෙන කෙනෙකුට ස්මාර්ට් වොච් එකක් දැම්මොත් එහෙම මොකද මේ කොටස වැටෙන්නේ අපේ මේ රිස්ට් එකේ උඩටනේ. එතකොට හම හරහා යනකොට වර්ණක මගිනුත් කොළ පාට ආලෝකය යම් ප්‍රමාණයක් අවශෝෂණය කරගන්නවා. අන්න ඒ ගැටලුව තියෙනවා. ඉතින් තවමත් ඒකට විද්‍යාඥයෝ මේ පිළිතුරක් හොයනවා කොහොමද වර්ණක මගින් අවම අවශෝෂණයක් ලබාගෙන හරියටම රුධිරය මගින් පමණක් මේ ආලෝකය අවශෝෂණය කර ගැනීමට කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් තවම ඒක තරම්ම සාර්ථක වෙලා නැහැ. නමුත් සෑහෙන දුරට නිවැරදි අගයන් ලබා ගැනීමට හැකියාව තියෙනවා මේ ස්මාර්ට් වොච් වලින් සහ ඩිජිටල් පල්ස් ඔක්සිමීටර්ස් වලින්. එතකොට අවසාන වශයෙන් මම ඔබට කෙටියෙන් විස්තර කරන්නම් මේ නිින්ද ගැන. සමහර අය ගොඩාක් වොරි වෙන නිසා විශේෂයෙන්ම විවිධ රෝගාබාධ වලින් පෙළෙන අය ස්මාර්ට් වොච් එකක් අතේ බැඳගෙනම නිදා ගන්නවා. එතකොට උදේට බලන්න පුළුවන් Tamanට කොච්චර හොඳ ඩීප් ස්ලීප් එකක් ලැබිලාද කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. මේ ස්මාර්ට් වොචස් වල තියෙනවා ප්‍රධාන සෙන්සර්ස් දෙකක්. එකක් අපි කියනවා ඇක්සලරෝමීටර්ස් කියලා. අනිත් එක තමයි ගයිරොස්කෝප්ස්. එහෙමත් නැතිනම් මම හිතන්නේ ඒකට සිංහල නම වෙන්නේ විභ්‍රමණේක්ෂය කියන එක. මේකෙන් කරන දේවල් මොනවද කියලා මම ඊටාම කෙටියෙන් කියන්නම්. ඇක්සලරෝමීටර් එකෙන් කරන්නේ ඔබ කොයිතරම් වේගයෙන් එහෙමත් නැත්නම් ඔබේ චලනයන් ඔබ එක තැනක ඉඳලා තවත් තැනකට ඇවිදිනවද කියන එක. ඔය ඔබ දුවනකොට එහෙමත් නැත්නම් දුරක් ඇවිදිනකොට එහෙම ඔබ මෙච්චර දුරක් ඇවිද්දා කියලා ස්ටෙප්ස් ගන්න කවුන්ට් කරලා කියනවනේ නේද මේ වගේ ස්මාර්ට් වොච් එකකින්. අන්න ඒ කියන්නේ ඒ ඇක්සලරෝමීටර් එකක් භාවිතා කරලා. ඊළඟට ගයිරොස්කෝප් එකක් තියෙනවා. මේක ඩිජිටල් ගයිරොස්කෝප් එක.
ඒකෙන් කියන්නේ ඔබේ ශරීරයේ චලන. එහෙමත් නැතිනම් ඔබ කොයි විදිහට එක පැත්තක ඉඳලා තව පැත්තකට හැරෙනවද? ඒකින්ද තමයි මේ ස්මාර්ට් වොච් සාමාන්‍යයෙන් අතේ බැඳගෙන ඉන්නකොට ඔබ වෙලාව බලන විදිහට, ඒ කියන්නේ අත මෙහෙම කරලා හැරෙව්වහම තමයි මේකේ ඩිස්ප්ලේ එක ඔන් වෙන්නේ නේද? අනිත් වෙලාවට මේක සාමාන්‍ය කළු පාටට තමයි තියෙන්නේ. අන්න ඒක වෙන්නේත් මේ කියන ගයිරොස්කෝප් එක නිසා. දැන් ඔබ මේක බැඳගෙන නිදාගත්තාම ඔබ ක්‍රමක්‍රමයෙන් නිින්දට යනකොට ඔබේ ඇඟේ තියෙන චලන ප්‍රමාණය අවම වෙනවා නේද? අවම වෙනකොට මෙයාගේ අර ගයිරොස්කෝප් එකෙන් බලනවා හරි මෙයා චලනය වෙන්නේ නැහැ. අන්න එයා එතකොට රෙජිස්ටර් කරගන්නවා මෙයා දැන් නිදා ගන්න පටන් අරන් කියලා. ඔබ ඩීප් ස්ලීප් එකක නම් ඊටාම ගැඹුරු නිින්දක නම් ඉන්නේ. ඔබ තවදුරටත් හැරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අවම වශයෙන් ඔබ දන්නවා ඩීප් ස්ලීප් සයිකල් එකක් බොහෝ වෙලාවට මිනිත්තු 90ක් විතර තියෙනවා. එතකොට මේ මිනිත්තු 90ටම ඔබේ චලනයන් මොනවත්ම නැත්නම් අන්න වොච් එකෙන් කියනවා හරි මෙයා දැන් ඩීප් ස්ලීප් එකක තමයි ඉන්නේ කියලා එයා තේරුම් ගන්නවා. ඒ වගේම ඔබ අඩ නිින්දක නම් ඉන්නේ ඔබේ චලන ටිකක් වැඩි. ඔබ එහෙම මේ පැත්තට හැරෙනවා දකුණු වලෙන් වම් ඇලයට හැරෙනවා. එතකොට ගයිරොස්කෝප් එකෙන් දන්නවා හරි මෙයා තාම ඩීප් ස්ලීප් එකක නෙමෙයි ඉන්නේ. මෙයා ඉන්නේ අඩ නිින්දක කියන කාරණාව. ඒ විතරක් නෙමෙයි. මෙයාගේ සෙන්සර් එක සැරින් සැරේ මේ ලයිට් එක පත්තු කරලා එයා බලනවා රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය කොහොමද අඩු වැඩි වෙන්නේ. හાર્ට් රේට් එකට මොකද වෙන්නේ? ඔබ නිදාගත්තාම ඔබේ හાર્ට් රේට් එක හිතවතුනි ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. මොකද ඇඟේ තියෙන මේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්නේ. එතකොට හાર્ට් රේට් එක අඩු වෙනවා. රුධිරගත ඔක්සිජන් ප්‍රමාණය ටිකක් අඩු වෙනවා. අන්න ඒක නිසා එයා ඒවත් මැනලා බලනවා ඩීප් ස්ලීප් එකක නම් ඉන්නේ හાર્ට් රේට් එක ගොඩාක්ම අඩු වෙලා සමහර ලාවට 68ක් 66ක් වගේ වෙන්නටත් පුළුවන්. එතකොට එවැනි අගයන් එයා රෙජිස්ටර් කරගෙන ඒ ටික ඔක්කොම ගණනය කරලා තමයි කියන්නේ ඔයා ඩීප් ස්ලීප් එකකද හිටියේ එහෙමත් නැතිනම් බොහොම අඩ නිින්දකද හිටියේ කියන කාරණාව. දැන් මේක කොයිතරම් නිවැරදිද? මේක විටක වරදින්නටත් පුළුවන්. ඒකට මූලික හේතුව තමයි ඔබ ඇඳක දිගා වෙලා බොහොම රිලැක්සිං විදියට ඉන්නවා නම් ඔබේ හાર્ට් රේට් එක අඩු වෙනවා. ඒ වගේම ඔබ හැරෙන්නෙත් නැත්නම් ඇත්තටම මේ ස්මාර්ට් වොච් එක හරියටම දන්නේ නැහැ ඔබ නිදිද නැද්ද කියලා. ඔබ ඇස් අරගෙන හිටියත් ස්මාර්ට් වොච් එක හිතන්නවා රිලැක්සිං මෝඩ් එකේ ඉන්නේ. ඒකින්ද නිදි තමයි කියලා. ඉතින් ඒකින්ද පොඩි රැවටීමක් වෙන්නටත් පුළුවන් මෙතනදී. ඉතින් ඒකත් එක කාරණාවක්. ඒ වගේම අනිත් දේ තමයි ස්මාර්ට් වොච් එක පැලඳගෙන ඉන්න විදිහ. මේක බුරුල් නම් සෙන්සර් එක හරියට හැමට සවි වෙලා නැත්නම් එතකොටත් ඒ ලැබෙන අගය නිවැරදි වෙන්නේ නැහැ. සමහර ලාවට අතේ ගොඩක් ඉහළින් නම් වොච් එක බැඳගෙන ඉන්නේ. එතකොටත් ඒ ලැබෙන අගයන් වඩාත් නිවැරදි වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ සෙන්සර්ස් සම්බන්ධව කතා කරනකොට අර මම ඔබට කියපු රුධිර පීඩනයේ මනින අතට දාන ඉන්ෆ්ලේටබල් කෆ් එකත් එහෙමයි. ඒක හරියට අතට සවි වෙන්න ඕන. දැන් අත ගොඩාක් කෙට්ටු කෙනෙකුගේ නම් ලොකු කෆ් එකක් දාලා ඉවරලා මැන්නොත් සමහර ලාවට ඒ කෆ් එක බුරුල් නම් ඔබට ලැබෙන අගය වැරදි. ඉතින් මෙන්න මේවා සම්බන්ධව බොහොම හොඳ අවබෝධයකින් තමයි ඔබ මේ දේවල් ගෙදරදී භාවිතා කරනවා නම් ඒවා නිවැරදිව භාවිතා කරන්නට ඕන. ඒ වගේම නිින්ද සම්බන්ධව තව එක දෙයක් මතක් කරොත් එහෙම ඔබේ නිින්ද සම්බන්ධව හරියටම කියන්න නම් ස්මාර්ට් වොච් එකකින් පමණක් ප්‍රමාණවත් නැහැ. අනිවාර්යයෙන්ම ඔබේ බ්‍රේන් වේව්ස් මොන විදිහටද වෙනස් වෙන්නේ කියන එක බලන්නට ඕන. ඉතින් ඒ සඳහා තවම සෙන්සර්ස් ඩිවලොප් කරලා නැහැ මේ ගෙවල් වලදී භාවිතා කරන්නට පුළුවන් වෙන ඒවා. ඉතින් මම මෙතනදී අවසාන වශයෙන් කියන්න උත්සාහ කරන්නේ දැන් තාක්ෂණයේ බොහොම වේගෙන් අපි මේකට කියන්නේ wearable technologies කියලා. ඒ කියන්නේ අතේ පයේ මේ පළඳින්නට පුළුවන් තාක්ෂණික උපකරණ. දැන් තව ටික කාලයක් යනකොට මේ ස්මාර්ට් වොචස් ක්‍රමක්‍රමයෙන් ආදේශ වෙයි ඇඳුමෙන්ම කෙලින්ම සෙන්සර්ස් ඇඟේ සෑම ස්ථානයකින්ම තොරතුරු ගන්නට පුළුවන් ඇඳුම් නිර්මාණය කරමින් පවතිනවා. එතකොට ඔබට වඩාත් නිවැරදි ජෛව දත්ත ලබා ගැනීමට පුළුවන්කමක් තියෙනවා. ඔබට එවැනි අවශ්‍යතාවක් තියෙනවා. විශේෂයෙන්ම රුධිරගත සීනි ප්‍රමාණය, ඒ වගේම බ්ලඩ් ප්‍රෙෂර් එක මේ හැම දෙයක්ම මොනිටර් කරන්නට පුළුවන්. ඔබට ඩේලි දිනපතා මොනිටර් කරන්නට පුළුවන් තත්ත්වයක් බොහොම ඉක්මනින් එයි. ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි මේ සෙන්සර්ස් ඩිවලොප් කිරීමට තියෙන හැකියාව දැන් එන්න වැඩි වෙනවා. විශේෂයෙන්ම AI තාක්ෂණයත් සමගම එහෙමත් නැතිනම් කෘත්‍රිම බුද්ධියත් සමගම ඒ වගේම අපිට ගබඩා කරන්න පුළුවන් ශක්ති ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා බැටරි තාක්ෂණයේ දියුණුවත් සමගම. ඉතින් ඒ ගැනත් මතක් කරන්නට ඕන කියලා මම කල්පනා කරා. එහෙනම් හිතවතුනි මම විශ්වාස කරනවා ඔන්න අද වැඩසටහනෙන් ඔබේ ප්‍රායෝගික ජීවිතයේ ඔබ අත්විඳින දේවල් පිටුපස තියෙන විද්‍යාත්මක සංසිද්ධියක් බොහොම සරලව පැහැදිලි කරන්නට පුළුවන් වුණා කියලා. එහෙනම් හිතවතුනි හැමදාමත් වගේ ආපහු දවසක වැදගත් දෙයක් සම්බන්ධව ඔබත් එක්ක කතා කරන බලාපොරොත්තු වෙන හමු වෙනකම් අදට ගිහින් එන්න.